Boleh rahai ke ni? Ona mainද ජෝඩුවටම පින් අපි කණ්ඩ යන්නේ මඤ්ඤොක්ක ඔයා තම්බලා උදේ ගෙනත් දුන්නා. උන්න දැන් කණ්ඩ යන්නේ. 23 7 වෙනි මාසේ 2026 දැන් වෙලාව 10 මාරයි. අන්න උදේට මං කණ්ඩ යනවා මඤ්ඤොක්ක. අද විශේෂයෙන් මේක ගෙනත් දුන්නේ අපේ හිතවතා මහින්ද. එයාගේ නෝනා තම්බලා කරලා දුන්නා. ඊයරයිලා කියලා ගියා. මඤ්ඤොක්ක ගෙනත් දෙනවා කියලා. මේ මඤ්ඤොක්ක තමයි දැන් කන්නේ. මනම් පින්නවලට ඔන්නවලටත් කම් මඤ්ඤොක්ක ටික. ගොඩ දාසකින් තම්බලා පොල් සම්බොල් එක්ක කනවා. කොච්චි සම්බෝල්නේ නම් මාර රසයි. මහින්ද පට්ටය මඤ්ඤොක්කත් හොඳයි. ඔලක් කන්න. උදේ ගියා මාළු හොයන්න නාට්‍ය දුවට. වැවට එහෙ මාළු නැහැ. පස්සේ ඔය කවදාකවත් අපි යන්නේ නැහැ උතර දුර. කොහේ යම්මල්ලි කොහෙන් හරි හොයන්නේ මු කියලා. ගිහලා මාළු 700යි 750යි වැවට 500යි අද ගත්තේ 800යි. ඔහුගේ දවස් දෙක තුනක් දිනේ ලං වෙනකොට ෆෝන් වැඩ කරන්නේ නැහැ. පැකේජ් දැම්මම වෙන කෝල් එකක් ඇහෙන්නේ නැහැ. කෝල් ගන්න බෑ. වීඩියෝ දාන්න බෑ. හරි ගැටලු. අනේ මං හරි ආදරය කරන ඇමතිවරයෙක් හිටියා. මන්ත්‍රීවරයෙක් හිටියා. පාර්ලිමේන්තුවේ හිටපු හොඳ හදවතක් හිටියා මම හිතපු තාලට. ශාන්ත බණ්ඩාර. මොකක්ද අනේ පුතා කරගෙන තියෙන්නේ? චීන කාර්යමුගේ කෝටි ගාණක් හොරකම් කරන්න ගිහිල්ලා. එයාගේ ආත්මෙ මියරේ නේද? කුණ්ණාගල දිස්ත්‍රික්කේ හිටපු හොඳ චරිතයක් කියලා අපි හිතුවේ. ආත්මෙ මියරේ. තවත් ඉන්නවා පුතෙක් නිදන් ආරන්න ගිහිල්ලා. ඇමතිවරුන්ගේ පුතු තමයි ඔක්කොම කරන්න හිටපු යෝන්ගේ. උන්නම් අදලා වහලා දාලා උන්ට කාලයම දෙන්න ඕන එන්න දෙන්න නැහැ එළියටවත්. එළියට આવත් ඔවා කරන්නේ. හරි. අයන නැවත එන්න. මං කන්නම් එනං ඈ. ඇමතිවරුන්ට මේ කිව්වේ මේ වගේ පුතු හදපුවාම ඔය වගේ දේවල් එනවා. අපේ තියෙන විස්තර ටිකක් කතා කරන්න අපි පස්සේ කතා කරමු. එන හැමදාම කියනවා වගේ මගේ දේවල් බලලා ගලලා ලයික් කමෙන්ට්ස් කරන TikTok එකේ YouTube මගේ යාළුවෝ වෙනවා. අද වතින්ම දීර්ඝාෂව. මම නිරිනවා. උදෑසන මඤ්ඤොක්ක පාරක් දාගෙන මම නා මාතලි. ආදරේ. ඔයාලා හැමෝටම